හෙලෝ මට මේ සුබ අලුත් අවුරුද්දක් වේවා. මම අද කියලා දෙන්න කියන්නේ වේටිකල් ලෙඩ ගැන. වේටිකල් කියන්නේ සාමාන්‍ය ලෙඩ ගැන. තනි රක්කෝ භාග්‍යතිරය ගැන කතා කරමු. භාග්‍යතිරය આવොත් වෝල්ටේජ් එක ධන ඍණ කියලා දෙකක් එනවා. ඒකෙන් ධන ආවේ නැත්නම් භාග්‍යතිරය එනවා, ඍණ ආවේ නැත්නම් භාග්‍යතිරය එනවා. ඒ වගේම තනි ඉරක් එන අවස්ථාවේ ඉන්න බොහෝ දුරට වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වුණොත් විතරයි. ඒ කැපැසිටර් ඩැමේජ් වුණොත් වගේ ඒ වගේ දේවල්. කැපැසිටර් වල උඩ හා යට දෙකම ඉදිමිලා යනවා. ඔය මම මාක් කරලා තියෙන හොඳට බලන්න මේ වගේ. ඉතින් කැපැසිටර් වල මාරු කරලම දාන්න ඕන කැපැසිටර්. ළඟ තියෙන එකත් මාරු කරන එක තමයි හොඳ. එකක් විතර මාරු කරලා මදි. මම දාලා තියෙන කැපැසිටර් වල ඔයාලට පේනවා ඇති ඉදිමිලා තියෙන ඒවා. ඉතින් ඔය වගේ ඒවා මාරු කරලම දාන්න ඕන. කැපැසිටර් මාරු කරන තරමට බෝඩ් එක ආයෙත් තිබ්බ තත්ත්වෙකම ගන්න පුළුවන්. එහෙම හරි ගියේ නැත්නම් වෝල්ටේජ් ඔක්කොම චෙක් කරන්න. හැබැයි ඕක තමයි ප්‍රශ්න එන්නේ. හරි යාළුවනේ, මෙතනින් වීඩියෝ එක අවසන්. සබ්ස්ක්‍රයිබ් පාරක් විතර දාලා උදව්වක් දෙන්න.